හෙලෝ ගයිස් මගේ channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම මොකද්ද කතා කරන්න අරගෙන ආවේ කියලා අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින්ම කතා කරමු. එහෙනම් ඉතින් අපි දැන් වීඩියෝ එකට ගිහින්ම බලමු මොකක්ද සම්බන්ධවද මම කතා කරන්න කියලා. මම අද කතා කරන්නේ අන්බොක්සින් වීඩියෝ එකක් ගැන. ඉතින් මේ විදිහට තියෙනවා මම අද අන්බොක්ස් කරන්න අරන් ආවේ එක පාර්සල් එකක් තියෙන්නේ නම් මේක දරාස් එකෙන් මම ඕඩර් කරේ. මෙන්න මේ විදිහට දරාස් කියලා. ප්‍රයිස් එක තියෙනවා 1360යි කියලා. එන ඉතින් අපි දැන් මේක ඕපන් කරන් බලමු මේක මොකද්ද තියෙන්නේ කියලා. තියෙන්නේ නම් ඇවිල්ලා ඕඩර් එකේ මේකේ තියෙන්නේ selfie stick R1S කියලා මේ අර tripod එකක් selfie එකම ගන්න තියෙන වීඩියෝ කරන්න පුළුවන් සාමාන්‍ය tripod එකක් තමයි තියෙන්නේ නම් එහෙනම් මේ box එක open කරන් බලමු කොහොමද ඇතුලේ තියෙන විදිය කියලා. box එක ඇතුලට යන්න කලින් box එකේ පිටපැත්ත චුට්ටක් බලලා යමු. box එකේ පිටපැත්තේ මෙතන තියෙනවා මේ tripod එකේ colors තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ black color හරි white color හරි pink color හරි මේ කැමති පාට තුනක් ගන්න පුළුවන්. මම දැම්මේ නම් black color එකකින් බලමු මට black color ඇවිල්ලා තියෙයිද කියලා. ඉතින් මේ පැත්තේ ගත්තොත් මේ selfie stick එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. මේ පැත්තේ ගත්ත ෆොටෝ තුනක් මම දැන් දාලා තියෙන්නේ. ආයේ මෙතන තියෙනවා made in China කියලා. ඉච්චර තමයි box එකේ පිටපැත්තේ නම් තියෙන්නේ. එහෙනම් අපි box එක open කරන් දැන් බලමු. box එක open කරගත්තාම නම් මෙන්න මේ විදිහට තමයි මුලදීම තියෙන්නේ. මෙතන ඉටි කව එකක් තියෙනවා. අපි ඉටි කව එක අරන් බලමු එළියට. ඉටි කව එක ඇතුළේ තියෙනවා අපේ tripod එක. මේ box එක ඇතුළේ ආයේ මොකුත් නැහැ. එකෙන් බලමු මුලින්ම tripod එක තියෙනවා අපේ tripod එක තියෙනවා ඊට පස්සේ මෙතන තව දෙයක් තියෙනවා බලමු අරගෙන අයනම් මොකුත් නැහැ මෙතන USB cable එක තියෙනවා එතකොට මේක පාවිච්චි කරන්න අවශ්‍ය කියන්නේ අදාළ selfie stick user manual එකක් තියෙනවා ඒ කියන්නේ මේක පාවිච්චි කරන්න කලින් පොඩ්ඩක් බලලා පොඩි අවබෝධයක් ගන්න පුළුවන් එක අපි එහෙනම් දැන් tripod එක ගැන කතා කරමු මේ විදිහට තමයි අපේ tripod එක නම් ඇවිල්ලා තියෙන්නේ මම හිතුව කලර් එකෙන්ම ඇවිල්ලා තියෙනවා black color එකකින් මේ විදිහට තියෙනවා අපේ tripod එක මුලින්ම මෙතන ඉඳන් කතා කරමු මෙතන light එක තියෙනවා අපේ light එක කියන්නේ මේ අර සාමාන්‍ය කරවල වෙලාවකට වගේ වීඩියෝ කරනකොට රැට මේ මූණට බේස් එකට මේ එළියට එන්න ඕන විදිහට මෙන්න මෙතන පොඩි බටන් එකක් තියෙනවා මේක බලලා මේ විදිහට ඔන් කරගන්න තියෙන්නේ සාමාන්‍ය පොඩි එළියක් තියෙනවා මෙතනින් වැඩි කරගන්න පුළුවන් ආ එළිය මේක charge කරන්න තමයි මෙන්න මේ USB cable එක දීලා තින්නේ අපිට. ඊට පස්සේ එතනින් පාල් ගියොත් මේ විදිහට ෆෝන් එක තියෙන stand එකේ ඉන්නේ ෆෝන් හෝල්ඩර් එක. මේ විදිහට මේ කැලේ එක පොඩ්ඩක් adjust කරලා මෙන්න මේක ඇදලා ෆෝන් එක තියන්න තියෙන මේ විදිහට. ඊට පස්සේ එතනින් ආයෙ පහල් ගියාම මේක adjust කරන එක තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන ගන්නට හරවල කරලා හදා ගන්න පුළුවන් මෙන්න මෙතනින් පුරුල් කරලා හරි තද කරලා හරි පුරුල් කරලා මේක මෙහෙම ගන්නට හදලා මෙතනින් මේක තද කරගන්න ආයිත් මේක තව අදින්න පුළුවන් දික් කරගන්න මේක ගන්න තමයි උඩරිම තියෙන්නේ සාමාන්‍ය ඉතින් වීඩියෝ එකක් කරන්න ඇති සාමාන්‍ය මේ වගේ ගන්න වීඩියෝ එකක් අල්ලගෙන සාමාන්‍ය මේක වීඩියෝ එකක් කරගන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් තියෙනවා මේක මේ බ්ලූටූත් කනෙක්ට් කරන්න තියෙන්නේ බ්ලූටූත් කනෙක්ට් කරන්න අවශ්‍ය පොඩි රිමෝට් එක ඒ කියන්නේ ෆෝන් එකේ බ්ලූටූත් ඔන් කරලා මේක ෆෝන් එකට කනෙක්ට් කරනවා කනෙක්ට් වුණාම මේක මෙතන තියාගෙන මේ විදිහට කියන්නේ දාගෙන මෙන්න මෙතනින් ඔබලා ඔයාලට කැමති වීඩියෝ කරන්න පුළුවන් වීඩියෝ නවත්තන්න පුළුවන් ෆොටෝ ගන්න පුළුවන් ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට මේක මේ විදිහට මේ ඇඩ්ජස්ට් කරලා මේක කැමති නම් මෙන්න මේ මේසයක් උඩ හරි කොහොම තියලා වීඩියෝ කරන්න පුළුවන් ඔය විදිහට තමයි තියෙන්නේ නම් මේක ගාණි හැටියට නම් පාඩුවක් නෑ වටිනා හොඳ හයිය නම් සාමාන්‍ය අවුලක් නෑ ඉතින් ෂේප් ගන්න වැඩක් කරගන්න පුළුවන් කාලයක් අය මේකට මේ කැමති නම් මේක ගලවලා මෙතනින් මේ ගලවලා කැමරා තියෙන්නේ GoPro කැමරා තව තියෙනවා DJI ලගේ මිනි කැමරායි මම මේක මෙතෙන්ට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ කැලේ සම්පූර්ණව ගලවලා දාලා ඒක ඒ පහසුකමක් තියෙනවා මේ කියන්නේ කැමරාව මේකට සෙට් කරගත්තාම මේ මල්ලා යන්න පුළුවන් ඒ පහසුකමක් තියෙනවා ඉතින් ගෙවනේ ගානේ හැටියට නම් පාඩුනේ 1360යි නේ මට මේකට දාපු විදිහටම දාපු කලයකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙවැනි ගාණ හැටියට වාසි. ඔන්න ඔය ටික තමයි අද වීඩියෝ එකේ මම කතා කරන්න අරන් ආවේ මෙන්න මේ tripod එක ගැන.
ඉතින් අද ගෙන පීඩුවාලට වටනාගමත් තියෙනගේ පොඩ්ඩක් හරි ප්‍රයෝජනත් වනානම් පාදින සබස්ක්‍රයිබ් බන්න ඔබල මට සබස්ක්‍රයිප්යක් දාලා මගේ චැනල එක දෙන්න කියෙන එනතින් තවත් අලුත් වීඩියෝකින් අපි නැවත හම්බෙමු